ගේම අවධානය පාට පුංචි කිරිල්ලිය වෙත. ඔන්න ඔහොම පුතේ අධිරාජ්‍යයාගේ ඇරයුමෙන් පුංචි කිරිල්ලිය නැගූ මියුරු ගී සරින් ගීයේ ස්වරයෙන් හැම දෙනාගේම හදවත් මුසපත් වුණා. ඇගේ ගී නද දැඩි හදක් ඇති අධිරාජ්‍යයාගේ නෙතට කඳුළු නැංවීමට සමත් වුණා. අන්න එතන ඉඳලා සිතුමි කියවන්න බලන්න. ගැයුවා එකේ තැනට වෙනකම්. සිතුමි කියවන්න. අධිරාජයා ඒ ගී නදින් කෙතරම් සතුටු වූවේද යත් පුංචි කිරිල්ලියගේ ගෙල වටා රන් පටියක් පලදවන්නට ඔහු නියෝග කළේය. ඇය වෙත ගෞරවයද ස්තූතියද පළකොට තෑගි දෙන්නටද සූදානම් විය. මම දැක්කා අධිරාජයාගේ ඇස්වලට කදුළු උනනවා. එය මා ලද උසස්ම ත්‍යාගයයි. මෙසේ කී පුංචි කිරිල්ලිය නැවතත් වඩාත් ගීතාත්මකව ගැයුවාය. ඔව්. අධිරාජ්‍යයා ඊ ගී නදින් කෙතරම් සතුටු වුණාද කිව්වොත් පුතේ පුංචි කිරිල්ලියගේ බෙල්ලට ලස්සන රන් පටියක් පළඳවන්නට නියෝග කළා. ඒ තරම් සතුටටපත් වුණා. ඇය වෙත ගෞරවයේද ස්තුතියද පළකොට තෑගි දෙන්නට සූදානම් වුණා. මම දැක්ක අධිරාජ්‍යයාගේ ඇස්වල කඳුළු උනනවා. අන්න එහෙම පුංචි කිරිල්ලිය කියනවා. ඒක තමා මට ලැබුණු උසස්ම ත්‍යාගය. ඉතින් මේ පුංචි කිරිල්ලිය නැවත වතාවත් වඩා ගීතාත්මකව ගායනයට පිවිසුණා. අපි එතන ඉඳලා කියන්න කියමු සියුම්ට. සියුම් කියවන්න මේ පත්වූහ කියන තැනට වෙනකන් ඇගේ කියන තැන ඉඳලා. ඇගේ පැමිණීම මුළු රාජ්‍ය සභාවම ප්‍රබෝධවත් කළේය. ඇය වෙනුවෙන්ම කුඩුවක් තනින සාතු සප්පායම් කිරීමට සේවකයෝ ඇය වෙනුවෙන් නිල කරන ලදහ. මුළු නගරයම ඇගේ ගායනයෙන් සන්තුෂ්ටියට පත් වූහ. ඔව්. ඇගේ පැමිණීම එතන ඉඳලා මේ ටිකක් කියන්න. එක් දිනක් එක් දිනක් අධිරාජයා වෙත නයිටින්ගේල් නම ලියූ පාර්සලයක් ලැබිණ. තම කිරිල්ලිය ගැන ලියූ අලුත් පොතක් යැයි සිතා එය විවෘත කළ අධිරාජයාට දක්නට ලැබුණේ සජීවී රූපකාරයෙන් පෙනෙන සේ නිමවන ලද කෘත්‍රිම නයිටින්ගේල් කිරිල්ලියකි. එය අයින් කළ විගස කෘත්‍රිම කිරිල්ලිය සැබෑ කිරිල්ලිය සේ ගායනා කළාය. ගී නද ඇසූ සියල්ලෝම මහත් සේ ප්‍රමෝදයට පත් වූහ. හරි. දැන් ඔන්න ඇගේ පැමිණීම මුළු රාජ්‍ය සභාවම ප්‍රබෝධමත් කළා. දැන් පුතේ අර නපුරුකම් රජතුමාගේ පවාර හදවත දරුණු හදවත මේ සංවේදී වුණා. ඉතින් ඇය වෙනුවෙන්ම කූඩුවක් තැනුණා. සාත්තු සප්පායම් කරන්න සේවකයෝ ඇය වෙනුවෙන්ම පත් වුණා. මුළු නගරයම ඇගේ ගායනයෙන් සතුටටපත් වුණා. එක දවසක් අධිරාජ්‍ය වෙත නයිටින්ගේල් කියලා නම ලියූ පාර්සලයක් ලැබුණා. තම කිරිල්ලිය ගැන ලියූ අලුත් පොතක් කියලා හිතලා ඒ විවෘත කළ අධිරාජ්‍යයාට දක්නට ලැබුණේ සජීවී රූපකාරයෙන් පෙනෙන ඇත්ත කිරිල්ලියක් වගේ පේන නිමවන ලද කෘතිම නයිටින්ගේල් කිරිල්ලියක්. ඉතින් ඒ වයින් කළ විගසම කෘතිම කිරිල්ලිය අර සැබෑ කිරිල්ලිය වගේ ගායනා කරනවා. ගී නද ඇසූ සියල්ලෝම මහත් ප්‍රමෝදයට පත් වුණා. එතන ඉඳලා කියවන්න සනුකි මෙන්න මේ දොස් නැගූහ කියන තැනට වෙනකන් සනුකි කියවන්න. කෘත්‍රිම කිරිල්ලිය කෙමෙන් කෙමෙන් වඩාත් ජනප්‍රිය වූවාය. ඇගේ ගායනය නැවත නැවතත් අසන්නට හැකිවීම ඊට හේතුවක් විය. සැබෑ කිරිල්ලිය මෙන් නොව 20-30 වරක් වුව ඕ එක දිගට ගැයුවාය. සැබෑ කිරිල්ලිය වෙත අවධානය හීන විය. ඇය නැවතත් වනපෙත කරා පියාසර කරාය. ඇගේ පලා යාම ගැන ඇසූ සියලුම රාජ සභිකයෝ ඇය ඉතා ගුණමක් වූ සතෙකු බව පවසමින් ඇයට දොස් නැගූහ. ඔව්. දැන් ඔන්න කෘතිම කිරිල්ලිය කෙමෙන් කෙමෙන් වඩාත් ජනප්‍රිය වුණා. මොකද ඇගේ ගායනය නැවත නැවත අහන්න පුළුවන්. දැන් ඇත්ත කිරිල්ලියට එහෙම ගායනා කරන්න වෙහෙසයිනේ පුතේ. සැබෑ කිරිල්ලිය මෙන් නෝ 20 30 පාරක් වුණත් එක දිගට ගායනා කරනවා.
සැබෑ කිරිල්ලිය වෙත තිබ්බ අවධානය එන්න අඩු වුණා. දැන් අර හැම කෙනෙක්ම කෘතිම කිරිල්ලිය දිහා තමයි බලන්නේ. ඈ නැවතත් වනපෙතට පියාසර කළා. ඉතින් ඇය තරහකින් නෙමේ වනපෙතට ගියේ. දැන් ඔවුන්ට ගායනය කරන්න කෙනෙක් හම්බෙලානේ. ඇගේ පලා යෑම ගැන ඇසූ සියලුම රාජ සභිකයෝ ඇය ඉතා ගුණමකු සතෙකු බව පවසමින් ඇයට දොස් නගලක් තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ හැටිනේ නේද දොස් කියන එක. ඉතින් ඔන්න ඊළඟට එතන ඉඳලා කියවන්නේ යශිල කලහ කියන තැනට වෙනකම් එක් දිනක් එතෙන් පටන්. එතන් එතන් පටන් කෘතිම කිරිල්ලිය නාටකාවේ සඳහා නයිටින්ගේල් වූවාය. රාජ සභාවේ සංගීතඥයාගේ හැකියාව වුවා දැක්විය. ඔහු ඇගේ හැකියාව ගැන වර්ණනාත්මක පොත් ලිවීය. උදහසට ලක්ව පගා දමනු ලැබ ලැබ මරණයට පත් වීමට බිහින් බොහෝ දෙනා ඒවා කියූ බව ඇඟවූහ. කෘතිම කිරිල්ලිය බෙහෙවින් ජනප්‍රිය වූවාය. ඇතැම් වූ ඇගේ හඬ අනුකරණය කළහ. ඔව් එතෙන් පටන් කෘතිම කිරිල්ලිය මාලිගාවේ සැබෑ නයිටින්ගේල් වුණා. රාජ සභාවේ සංගීතඥයාද ඇයගේ හැකියාව හුවා දැක්වුවා. මෙයා ලස්සනට ගී ගායනා කරනවා කියලා. ඉතින් රාජ සභාවේ සංගීතඥයා තව තවත් කෘතිම කිරිල්ලිය වර්ණනා කළා. ඔහු ඇගේ හැකියාව ගැන වර්ණනාත්මක පොත් ලිව්වා. උදහසට ලක්ව පාගා දමනු ලැබ මරණයට පත්වීමට බියෙන් බොහෝ දෙනා ඒවා කියවූ බව ඇඟවූහ. කෘතිම කිරිල්ලිය බෙහෙවින් ජනප්‍රිය වුණා. ඇතැම්හු ඇගේ හඬ අනුකරණය පවා කළා. එක් සැන්දෑවක අන්න එතන ඉඳලා කියවන්න උමීර් හීනවිය කියන තැනට වෙනකම්. එක් සැන්දෑවක අධිරාජයා සිය අනර්ඝ සහනයෙහි වැතිර සිටිද්දී වාදනය වෙමින් පැවති කෘත්‍රිම නයිටින්ගේල්ගේ ගීතය හිටහැයි නතර විය. යාන්ත්‍රය කැඩී බිඳී ගියේය. රජු වහා නැගිටි ඔරලෝසු සාදන්න ලවා පිළිවෙලට සකස් කරවුවත් එය සම්පූර්ණයෙන් යථාර්ථයට පත් නොවිය. එහි ක්‍රියාත්මකත්වය බෙහෙවින් හීන විය. ඔව් එක් සැන්දෑවක අධිරාජ්‍යයා තමන්ගේ අනර්ඝ සයනේ ඒ කිව්වේ ඇඳ මත වැතිරලා ඉන්නකොට පුතේ වාදනය වෙමින් පැවති කෘතිම නයිටින්ගේල්ගේ ගීතය හිටි හැටියේම නතර වුණා. ඉතින් එයා මැෂින් එකක් නේ ඇතුලේ තියෙන්නේ. නේද? වයින් කරන මැෂින් එකක් ඇතුලේ මේ තමයි ඇඟ ඇතුලේ තියෙන්නේ ෂමේ කෘතිම කුරුල්ලගේ ශරීරය ඇතුලේ. යන්ත්‍රය කැඩී බිඳී ගියා. රජු වහාම නැගිට ඔරලෝසු සාදන්නා ලවා පිළිවෙලකට සකස් කරුවත් ඒ සම්පූර්ණයෙන්ම අර තිබ්බ වගේ යථාර්ථත්වයට පත් කරන්න බැරි වුණා. ඒ ක්‍රියාකාරීත්වයේ හීන වුණා. ඔන්න දැන් තමා රජතුමාට අර අපේ කිරිල්ලිය ගැන මතක් වෙන්නේ. අවුරුදු 5ක් පමණ ගත වුණා. අධිරාජ්‍යයා ලෙඩ ඇඳට වැටුණා. ඔහු සම්පූර්ණයෙන්ම සුදු මැලි වුණා. මුළු රාජ සභාවම අධිරාජයා මලායයි සිතූහ. සයනාගාරයේ ඒ කියන්නේ පුතේ මේ ඇඳ මත ජනෙල් පියන් විවෘතව තිබ්බයි. අසල වූ කෘතිම කිරිල්ලිය මතින් සඳේලිය ගල ආවා. මරණාසන්න වුණ අධිරාජ්‍යයාගේ සිත තුළට ඔහු කළ හොඳ නරක ක්‍රියා භූත විසින් පෙනුණා. ඔහු කෑ ගැහුවා. අන්න පුංචි රන් කිරිල්ලියව අමතක කළානේ අධිරාජ්‍යයා නේද? දැන් ඔන්න පුංචි රන් කිරිල්ලිය ගායනා කරන්න දැන් ඔන්න මරණාසන්නව ඉන්නවා. ඒ ඉන්නකොට මතක් වෙනවා පුංචි රන් කිරිල්ලිය ගැන. පුංචි රන් කිරිල්ලිය ගායනා කරන්න. මම ඔබේ ගෙලෙහි රන් පළඳානාවක් පවා පැළඳුවෙමි. ගයන්න දැන් අර ඔහු අවසිහියෙන් වගේ කියනවා. දැන් ඒ වුණාට සැබෑ කිරිල්ලිය තැනගත් කෘතිම කිරිල්ලිය නිහඬයි. ඇයගේ කිසිදු ගැයුමක් පිට වුණේ නැහැ. අන්න මෙතන ඉඳලා කියවන්න දෙන්නම් මේ සැබෑ කිරිල්ලියගේ තැන ඉඳලා තෙනුකි. තෙනුකි ඉන්නව නේද? තෙනුකි අයින් වෙලා නේද? ඔව්. සනුකිරිමේ අපි ඊළඟට දෙමු ඩියෝන්ට ආපහු සැරයක්. ඩියෝන් කියවන්නකෝ. සැබෑ කිරිල්ලියගේ මෙන්න මෙතෙන්ට වෙනකම් කියන්න ඩියෝන්. ඩියෝන් සැබෑ කිරිල්ලිය හා
කෘතිම කිරිල්ලිය නිගඩය නිහඬය. ඇයගෙන් කිසි ගැයුමක් පිට නොවිය. ඔහුගේ ආයාචනය නිශ්චිත විය. මරණයෙන් සෙවණැලි අධිරාජගේ සිරුර වැළඳ ගැනීමෙන් තිබිණි. ඇඟපත සිසිල්ව ගියේය. විවිධ ඔබ ජනය කඳුළු තුලින් ඉහළම සංගීත රාවයක් ඇසෙන්නට විය. ඒ මියුරු හඬ අසල වූ අත්තක වසා සිටි සැබෑ නයිටින්ගල් කිරිල්ලියගේ ය. ඔව්. සැබෑ කිරිල්ලියගේ තැන ගත් කෘතිම කිරිල්ලිය නිහඬයි. ඇයගේ කිසිදු ගැයුමක් පිට වුණේ නෑ. ඇයි දැන් යන්ත්‍රයේ ක්‍රියා විරහිත වෙලානේ. ඔහුගේ ආයාචනය නිෂ්ඵල වුණා. මරණයේ සෙවණැලි අධිරාජයාගේ සිරුර වැළඳ ගනිමින් තිබුණා. ඇඟපත සීතල වුණා. දැන් මරණාසන්නව ඉන්නේ ඔහු. විවර වූ ජනෙල් කවුළුව තුලින් මිහිරි වූ සංගීත රාවයක් ඇසෙන්නට විය. ඒ මියුරු හඬ අසල වූ අත්තක වසා සිටි සැබෑ නයිටින්ගේල් කිරිල්ලියගේය. අන්න ඒ ගායනයත් එක්ක පුතේ අධිරාජයාට අර මරණයේ බියකරු සෙවණැලි පහව යනවා. එතන ඉඳලා කියවන්න තෙනුකි කියවන්න පුතේ. දැන් නේද ආවේ? ඔව් ටීචර්. කියවන්න පුතේ. ඒ ගායන ඇසෙත්ම අධිරාජ හමුවේ වූ මරණයේ බියකරු සෙවණැලි පහව ගියේය. ලේගමන ප්‍රකෘතිමත් විය. ජීවත් වීමේ ආශාව ඔහු තුළ යළි දැල්විණි. පුංචි නයිටිගේල් බොහොම ස්තුතියි. මා වරක් ඔබව මගේ රාජධානියෙන් පිටමං කළා. ඒත් ඔබ මාව පිටමං කළේ නෑ. ඔබ තවම මා සමග ඉන්නවා. ඔබේ මිහිරි ගීත රාවයෙන් මරණය මා වෙතින් පලා ගියා. ඔබට මා කෙසේ ප්‍රතිඋපකාර කරන්නද? නේද? ඒ ගායනයේ ඇසෙත්ම අධිරාජයා හමුවේ මරණයේ බියකරු සෙවණැලි පහව ගියා. ලේ ගමන ප්‍රකෘතිමත් වුණා. ජීවත් වීමේ ආශාව ඔහු තුල දැල්ුණා. ඔන්න පුංචි නයිටින්ගේල් බොහොම ස්තුතියි. මා වරක් ඔබව මගේ රාජ්‍යධානීන් පිටමං කළා. ඒත් ඔබ මාව පිටමං කළේ නෑ. ඔබ තවම මා සමග ඉන්නවා. ඔබේ මිහිරි ගීතරාවෙන් මරණය මා වෙතින් පලා ගියා. ඔබට මා කෙසේ ප්‍රතිඋපකාර කරන්නද? ඒ කියන්නේ ප්‍රතිඋපකාර කරන්න නැවත උපකාර කරන්නද ඔබ කර මේ උපකාරයට කියලා අහනවා. අධිරාජයා මිමිනුවා. හරි. දැන් එතන ඉඳලා කියවුම් බලන්න සිතුමි. මෙතෙන්ට වෙනකම්. සිතුමි කියවන්න. ඔබ දැනටමත් මට ප්‍රතිඋපකාර කර අවසන්. මම ගැයූ පළමු දිනේදීම ඔබේ ඇස්වල ගැලූ කඳුළු මට හොඳට මතකයි. මට එය අමතක නැහැ. දැන් නිදන්න. සුවපත් වන්න. මා ඔබට නැවත නැවතත් ගයන්නම්. මෙසේ කී ඇය ගීත ගයත්ම අධිරාජයා සුවපහසු නින්දකට වන්නේය. ඔහු අවදි වූයේ ප්‍රකෘති තත්ත්වයට පැමිණෙමිනි. ඔව්. ඔබ දැනටමත් මට ප්‍රතිඋපකාර කර අවසන්. මම ගැයූ පළමු දිනයේදීම ඔබේ ඇස්වල ගැලූ කඳුළු මට හොඳට මතකයි. අන්න කිරිල්ලිය කියනවා. කිරිල්ලිය ඒකම කිව්වනේ ඒක මට කවදාවත් අමතක කරන්න බෑ කියලා එදත්. ඉතින් මට ඒ අමතක නෑ. දැන් නිදන්න. සුවපත් වන්න. මා ඔබට නැවත නැවතත් ගයන්නම්. මෙසේ කී ඇය ගීත ගයත්ම අධිරාජයා සුවපහසු නින්දකට වන්නේය. ඔහු අවදි වූ විට ප්‍රකෘති අවදි වුණේ පුතේ නැවත පෙර තත්ත්වයට පැමිණිලා ලෙඩ රෝග සුව වෙලා. අන්න එතන ඉඳලා කියවන්න සියුම් මේ සිතමිනි කියන තැනට වෙනකම් කියා කරන්නම් කියන තැනට වෙනකම් කියවන්න. මෙසේ කී ඇය ගීත ගයත්ම අධිරාජයා සුවපහසු නින්දකට වන්නේය. ඔහු අවදි වූයේ ප්‍රකෘති තත්ත්වයට පැමිණීමෙනි.
කිසිම සේවකයෙක් පැමිණ නොසිටියේය. සැබෑ නයිටින්ගේල් පමණක් අධිරාජයා අසල වූවාය. සියල්ලන් සිටියේ ඔහු මිය යන්නට ඇතැයි සිතමිනි. ඔබ හැමදාම මා අසලම ඉන්න. කෘතිම නයිටින්ගේල්ව මා කුඩු පට්ටම් කරන්නම්. ඇත්ත නයිටින්ගේල් කිරිල්ලිය යන්න ගියේ කෘතිම නයිටින්ගේල් කිරිල්ලියට ඇත්ත නයිටින්ගේල් කිරිල්ලියව අමතක කරලා කෘතිම නයිටින්ගේල්ව ඔවුන් ලං කරගත්ත හින්දානේ. ඉතින් පුතේ අධිරාජයා කියනවා මෙසේ කී ඇය ගී ගයත් අධිරාජයා සුව පහසු නින්දකට වැටුණා. ඉතින් ඔහු ප්‍රකෘති තත්ත්වයට පැමිණිලා තමා අවදි වුණේ. කිසිම සේවකයෙක් හිටියේ නෑ එතන. සැබෑ නයිටින්ගේල් විතරයි අධිරාජ්‍ය අසල උනේ. සියල්ලන්ම සිටියේ ඔහු මිය යන්නට ඇතැයි සිතමිනි. හැමදාම මා අසල ඉන්න කෘතිම නයිටින්ගේල්ව මා කුඩු පට්ටම් කරන්නම් කියලා අධිරාජ්‍යා කියනවා. අන්න එතන ඉඳලා කියවන්න මෙන්න මේ නොවේ කියන තැනට වෙනකම් මේ මට කූඩුවක් තනන්න කියන තැනට වෙනකම් කියවන්න සනුකි. නෑ කියන තැන ඉඳලා නෑ එසේ කරන්න එපා. ඇය පුළුවන් තරම් කාලයක් ඇගේ මෙහෙ ඉටු කළා. ඕ කීවාය. මට මාලිගාව සුදුසු තැනක් නොවේ. මට කූඩුවක් තනන්න. ඔව් නෑ එසේ කරන්න එපා. ඇය පුළුවන් තරම් කාලයක් ඇගේ මෙහි යුතු කළා. අන්න එහෙම කියනවා අර සැබෑ නයිටින්ගේල් කිරිල්ලිය. ඕ කීවාය. මට මාලිගාව සුදුසු තැනක් නෙමෙයි. මට කූඩුවක් තනන්න. ඒ වුණාට අපි බලමු එතන ඉඳලා කියවන්න දෙමු. දිසා ගයන්නම් කියන තැනට යශිල කියන්නේ. මා කැමති විට පමණක් එහි පැමිණ ඉදේ. මෙන්නට ඉඩ දෙන්නවා ජනරය අධ්‍යයස ඉදගෙන ඔබේ සතුරු දිසා ගයන්නම් මා ඔබේ කිරිලට වඩා ගුණදම් රැඳී ඔබේ හදවතටයි කැමැති. මම දී ගයන්නම් හැබැයි එක පුරුද්දට මේ පුංචි කිරිල්ලිය එන ගැන කාටවත් කියන්න එපා. එසේකියෝ නොනීට ඉදිරි ගියාය. හරි. ඒ ටික ආපහු කියන්න උමීරුත්. උමීර් උමීර් ආව නේද? උමීර් පුතේ මේ ටික ආපහු කියන්න ටීචර් හයිලයිට් කරපු තැන ඉඳලා මේ ගියාය කියන තැනට වෙනකම්. ඒත් මා කැමැති විට පමණක් එහි පැමිණෙන්නට ඉඩ දෙන්න. මා ජනේලය අභිසය ඉඳගෙන ඔබේ සතුට උදෙසා ගයන්නම්. මා ඔබේ කිරුළට වඩා ගුණදම් රැඳී ඔබේ හදවතට කැමතියි. මම ගී ගයන්නම්. හැබැයි ඒක පොරොන්දුවක් දෙන්න. මේ පුංචි කිරිල්ලිය ඉන්න තැන කාටවත් කියන්න එපා. එසේ කිව්වෝ වනයට ඉගිලි ගියාය. හරි. තෙනුකිත් කියවන්නේ ටික. තෙනුකී ඉන්නව නේද? ඔව් ටීචර්. කියවන්න. ඒත් මා කැමති විට පමණක් එහි පැමිණෙන්නට ඉඩ දෙන්න. මා ජනේලයේ අභියස ඉඳගෙන ඔබේ සතුට උදෙසා ගයන්නම්. මා ඔබේ කිරුළට වඩා ගුණදම් රැඳී ඔබේ හදවතටයි කැමති. මම ගී ගයන්නම්. හැබැයි එක පොරොන්දුවක් දෙන්න. මේ පුංචි කිරිල්ලියේ ඉන්න තැන කාටවත් කියන්න එපා. එසේ කිව්වෝ වනයට ඉගිලී ගියාය. ඔව් බලන්නකෝ ඇයි කෙතරම් අධිරාජයාට ආදරය කළාද කියලා නේද? අධිරාජයාගේ එදා ඇය මාලිගයට ආපු දවසේ ඇසින් වැටුණු කඳුළු බිඳුව තමා ඇයගේ හදවත සංවේදී කළේ. ඉතින් අධිරාජයා මිය යනවා කියලා දැනගෙන තමයි ඇය ජනේලෙන් ආවේ. ඉතින් අධිරාජයාට නැවතත් ජීවය දුන්නා. මට මාලිගාව සුදුසු තැනක් නෙවෙයි. මට කූඩුවක් තනන්න ඒත් මා කැමති විට පමණක් එහි පැමිණෙන්නට ඉඩ දෙන්න. මා ජනේලෙන් අභියස ඉඳගෙන ඔබේ සතුට උදෙසා ගයන්නම්. මා ඔබේ කිරුළට වඩා කැමති අන්න කියනවා ඔබේ මේ රජ කිරුළට වඩා මම කැමති ගුණදම් රැඳි ඔබේ හදවතට. මම ගී ගයන්නම්. හැබැයි එක පොරොන්දුවක් දෙන්න. මේ පුංචි කිරිල්ලේ ඉන්න තැන කාටවත් කියන්න එපා. එහෙම කිව් ඇය වනයේට ඉගිලිලා ගියා. ඉතින් බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා පුතේ. බලන්න අවබෝධය තියෙනවා අපිට කරන්න.
පුංචි කිරිල්ලිය සතු වූ අපූරු හැකියාව කුමක්ද? ඊළඟට අහනවා තම වනෝද්‍යානයේ වසන කිරිල්ලිය ගැන අධිරාජයා දැනගත්තේ කෙසේද? යුවරජ ඇතුළු රාජසභාව කලබලයට පත් වූයේ ඇයි? දැන් ඕගොල්ලෝ මට මාතෘකාව ලියනවා පාඩමේ සැබෑ ලෙන්ගතුකම කියලා අවබෝධයේ පොතේ. ලියලා මේ ප්‍රශ්නේ ලියලා තමයි පිළිතුර ලියන්න ඕන. ලස්සන අකුරෙන් ලියන්න ප්‍රශ්නය ලියලා පිළිතුර ලියන්නේ. පටන් ගන්න ලියන්න. ටීචර් ස්ක්‍රීන් එකෙන් අයින් වෙන්න ඕගොල්ලෝ හැමෝම වීඩියෝ ඔන් කරගන්න පුතේ. ඩියෝන් වීඩියෝ ඔන් කරගන්න. උමීර් සිතුමි සියුම් තෙනුකි ඔක්කොම වීඩියෝ එක ඔන් කරගන්න. හරි. ඔන් කරගෙන ලියන්න පටන් ගන්න. මට එතකොට පේනවනේ ඔයගොල්ලෝ ලියනවා. උමීර් වීඩියෝ ඔන් කරගන්න. හරි. ලියන්නකෝ දැන්. ප්‍රශ්නේ ලියලා තමයි පිළිතුර ලියන්නේ ලස්සන අකුරේ.